අපි බලමු කොහොමද ස්ලිප් නොට් එක දාගන්නේ කියලා. අපි ගෙතුමක් ආරම්භ කරන්න කලින් ඕනම වෙලාවකදී ස්ලිප් නොට් එකක් හරි මැජික් රින් එකක් හරි දාගන්න ඕන. ඉතින් ගොඩාක් වෙලාවට අපි ගෙතුම් කරන්නේ ස්ලිප් නොට් එක දාලා. ඉතින් අපි බලමු ස්ලිප් නොට් එක කොහොමද දාගන්නේ කියලා. ස්ලිප් නොට් එක දාගන්න කලින් අපි මේ කොට නූල අතේ මෙහෙම රඳව ගන්නවා මහපට ඇඟිල්ලෙන්. ඊට පස්සේ මේ දිග නූල මෙහෙම මේ ඇඟිලි දෙක වටේ කරකව ගන්නවා S එකක් වගේ එන විදිහට. ඊට පස්සේ මේ නූල අරගෙන මෙතන තද කරගන්නවා. තද කරගෙන අපි මේ ගෙතුම් කටුව මේ පළවෙනි නූලට යටින් දාලා මේ දෙවෙනි නූල මෙහෙම හොඳට බලා ගන්න කටුව කොහොමද තියෙන්නේ කියලා මේ නූල මේ පළවෙනි නූල යටින් මෙහෙම ඇදලා ගන්නවා. ඇදලා අරගෙන මේ අර ඇඟිලි දෙකේ තද කරගෙන ඉන්න පටලවගෙන ඉන්න නූල් දෙක මෙහෙම මීට අතාරිනවා. එතකොට ඔයාලට පේනවා මෙහෙම ගැටයක් වැටෙනවා. මෙහෙම ගැටයක් දැන් වැටලා තියෙන්නේ. ඉතින් මේ තොණ්ඩුව ලොකුයි. අපි මේ තොණ්ඩුව කෙටි කරගන්නේ මේ දිග නූල ඇදලා. මෙතන ගැටි ළඟින් චුට්ටක් ඇඟිල්ලෙන් තද කරගෙන මේ නූල ඇද ගන්න. ඇදගෙන අපි මේ ගැටේ කෙටි කරගන්නවා. ගොඩාක් තද කරගන්නේ නැහැ. මේ කටුව වටේ ගානට තියෙන විදිහට සාමාන්‍ය ගානට තියෙන විදිහට මේ වලට පේන මේ වගේ කෙටි කරගන්නවා. ඉතින් මෙහෙම තමයි ස්ලිප් නොට් එක දාගන්නේ. ඊට පස්සේ ස්ලිප් නොට් එක දාගත්තට පස්සේ අපි කොහොමද බලමු චේන් ගොතාගන්නේ. ඉතින් චේන් ගොතා ගන්න කලින් අපි මේ ස්ලිප් නොට් එක දාගෙන අපි මේ නූල රඳව ගන්න ඕන අතේ. අපි මැෂින් එකකට උනත් නූල දානකොට අපි ඒක රඳව ගන්න ඕනේ. එතකොටනේ ලස්සනට ඒක ඇදිලා එන්නේ. ඒ විදිහට ගොතනකොටත් අපි මේ නූල රඳව ගන්න ඕනේ. ඉතින් අපි කරන්නේ මෙහෙම ඉස්සෙල්ලා මේ කටුවත් එක්ක මේ ස්ලිප් නොට් එක තද කරගෙන ඔයාලා මේ දිග නූල මෙහෙම අත වටේ පටලවගෙන මේ සුළඟිල්ල වටේ මෙහෙම පටලව ගන්න. පටලවගෙන මෙහෙම අපිට ගෙතුම පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ මෙතනින් අල්ලගෙන ඒ අල්ලගන්නේ මේ මහපට ඇඟිල්ලයි මැදගිල්ලයි ආධාර කරගෙන ඊට පස්සේ ඔයාලා මෙතනින් හොඳට බලන්න අපිට මේ නූල මෙහෙම ඇදිලා එනවා. ඒ ඇදිලා එනකොට තමයි අපිට ලස්සනට අපේ ගෙතුම කරගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මේ නූල චුට්ටක් ලූස් වගේ තියෙනකොට මෙතනින් මෙහෙම පොඩක් තද කරගන්න. ඊට පස්සේ අපි ගෙතුම් පටන් ගමු. චේන් එකක් දාන්න තමයි මම යන්නේ. චේන් දාන්නේ මෙහෙමයි. අපි මේ කටුව මේ විදිහට උඩ අතට තියෙන විදිහට තියාගෙන මේ පේනවා උඩ අතට තියෙන්නේ. ඊට පස්සේ මේ අපි මේ නූල මෙහෙම පටලවගෙන මේ අපි දාගත්ත තොණ්ඩුව තියෙන්නේ. ඒක ඇතුලෙන් අපි මෙහෙම ගේනවා. දැන් අපි එක චේන් එකක් දාගත්තා. ඊට පස්සේ ඔයාලා හැම වෙලේම දැන් බිගිනර් කෙනෙක් විදිහට මෙතනින් තද කරලා අල්ලගන්න. එතකොට ඔයාලට අමාරු නෑ ලේසි. ඊට පස්සේ අපි ආයෙත් චේන් එකක් දාගන්න. මේ නූල පටලව ගත්තා. මේක ඇතුලෙන් ඇදලා ගත්තා. මේ තොණ්ඩුව ගොඩාක් ලොකු කරගන්න එපා. ගොඩාක් හිර කරගන්නත් එපා. සාමාන්‍ය ගානින් තියාගන්න. ඔයාලට ඒක ගොඩාක් ලූස් වෙනවා, හිර වෙනවා වගේ දැනෙනවා නම් ඔයාලට පළපුරුද්දක් නැති හින්දා ඉතින් ටික දවසක් ගොතාගෙන එනකොට හරියනවා. දැන් අපි ආයෙත් චේන් එකක් දාගමු. මෙහෙම නූල පටලව ගත්තා. මේ තොණ්ඩුව ඇතුලෙන් ගත්තා. දැන් අපිට චේන් 3ක් තියෙන 1 2 3යි. ඊට පස්සේ අපිට මෙහෙම ගොතාගෙන යන්න තියෙන්නේ. දැන් මට පුරුදු හන්දා මෙහෙම චේන් 2 3ක් දාගත්ත හැකි කිසි ප්‍රශ්නයක් නැතුව ඒක අපහසු නෑ. ඔයාලට අපහසු වෙයි. ඒ හින්දා ඔයාලා එක චේන් එකකින් චේන් එකට මෙහෙම පොඩක් ලං කරන්න. ටිකක් පුරුදු වෙනකොට ඔයාලට චේන් මෙහෙම 2 3ක් එක දිගට දාගත්ත හැකි කිසි ප්‍රශ්නයක් නැතුව ඊට පස්සේ පොඩක් අපහසු වගේ දැනෙනකොට ආයෙ ගිහිල්ලා මුලින් අල්ල ගන්නවා. අපිට මෙහෙම අවශ්‍ය ප්‍රමාණයට චේන් දාගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මේ විදිහට චේන් දාලා පුරුදු වෙන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද සිංගල් ස්ටිච් එක කරන්න කියලා ඊළඟ පාඩමේදී. ඉතින් හරිම ලේසි. ස්ලිප් නොට් එක දාන්න පුරුදු වෙන්න. පුරුදු වෙලා මෙහෙම චේන් ටික ගොතන්න පුරුදු වෙන්න. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් සමු ගන්නවා.